ඔයාලා දන්නවා ලංකාවේ අපිට ඩිරෙක්ට් අපේ බැංකුවේ තියෙන සල්ලි ක්‍රිප්ටෝ වලට ඉන්වෙස්ට් කරන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් අපේ ක්‍රිප්ටෝ වල සල්ලි ඩිරෙක්ට් අපේ බැංක් account එකට ගන්න විදිහක් නැහැ. එතකොට අපි කරන දෙයක් තමයි P2P කියන ඔප්ෂන් එක යූස් කරන එක. ඉතින් මෙන්න මේ විදිහට Bybit exchange එකෙත් අපිට පුළුවන් දැන් P2P කරන්න. දැන් කිව්වට ගොඩ කාලෙක ඉඳන් මේ P2P ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මෙන්න මේ P2P ඔප්ෂන් එක ගැන Bybit වල තියෙන P2P ඔප්ෂන් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලා දන්නවා Bybit exchange මෙන්න මේ විදිහට P2P ඔප්ෂන් එක විතරක් නෙමෙයි අපිට හඳුන්වා දීලා තියෙන්නේ. අපිට මෙන්න මේ විදිහට Bybit එකෙන් වීසා කාඩ් එකකුත් අපේ ගෙදරටම එවනවා. ඒ කියන්නේ බැංක් කාඩ් එකක් වගේ කාඩ් එකක් අපිට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ කාඩ් එක හරහා අපිට පුළුවන් ඩිරෙක්ට් ලංකාවේ ඕනම ෂොප් එකකට ගිහලා හරියටම කාඩ් වලින් පේමන්ට් කරනවා වගේ පේමන්ට් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට කාඩ් ඔප්ෂන් පවා අපිට Bybit exchange එකෙන් ලබා දීලා තියෙනවා. එතකොට අපිට ඩිරෙක්ට් P2P කරගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාගේ අතට සල්ලි ගන්න ඕන නම් ඔයාට P2P ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට කාඩ් පේමන්ට් විදිහට කරන්න කැමති නම් මෙන්න මේ විදිහට Bybit exchange එකේ වීසා කාඩ් එක ඇප්ලයි කරලා කාඩ් එකක් ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට virtual කාඩ් එකක් ගන්නත් පුළුවන්. මම මෙන්න මේක ගැන වෙනම වීඩියෝයක් අරගෙන ආවිලා තියෙනවා. ඔයා තවමත් කාඩ් එක ඇප්ලයි කරපු නැති කෙනෙක් නම් ඉක්මනට ගිහිල්ලා වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා කාඩ් එක ඇප්ලයි කරලා මෙන්න මේ විදිහටම කාඩ් එකක් ගෙදරට ගෙන්න ගන්න ඔයාට පුළුවන්. ඉතින් අපි තවත් කතා නැතුව කෙලින්ම Bybit P2P වීඩියෝ එක ගැන කතා කරන්න යනවා. හරි අපි දැන් බලමු කොහොමද Bybit exchange එකේ P2P option එක use කරන්න කියලා. ඉතින් ඔයාලට Bybit exchange එකේ account එකක් නැත්නම් මම ඒකට වෙනම videos කරලා තියෙනවා. පල්ලෙහාන් link දාලා තියෙනවා. ඒව බලන්න. ඒ වගේම card එක apply කරන විදිහ TradeFi ගැන ඉගෙන ගන්න ඕන නම් ඒකටත් video කරලා තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. අපි දැන් බලමු කොහොමද P2P trading කරන්න කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා P2P trading කියලා මට දැන් පෙන්නනවා. ඔයාට ගොඩක් වෙලාවට පෙන්නන්නේ නැති වෙයි. එහෙම වුණොත් මෙන්න මෙතන profile icon එක click කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ හරිය බලාගන්න පුළුවන් P2P කියන ඔප්ෂන් එක. P2P trading කියලා ඔප්ෂන් එකක් බලාගන්න පුළුවන්. ඒ තිබ්බේ නැත්නම් ඔයාට බලාගන්න පුළුවන් මෙතන all services කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාට බලාගන්න පුළුවන් P2P trading කියලා ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. අන්න ඒක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට P2P ඔප්ෂන් එකට ලෝඩ් වෙලා එනවා. මෙතනට ආපු ගමන් ඔයා ඉක්මනින් කරගන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතන උඩ LKR කියලා මගේ තියෙන්නේ. අන්නේ LKR කියන එක ඔයාගේ ඒ විදිහට තියෙනවද නැත්නම් වෙන කරන්සි එකකින් තියෙනවද කියලා බලන්න. එහෙම තිබ්බොත් ඒක උඩ ක්ලික් කරලා මෙතන උඩින් ඔයා සර්ච් කරන්න LKR කියලා. මෙන්න මේ විදිහට LKR කියලා සර්ච් කරලා LKR වලට චේන්ජ් කරගන්න. එතකොට තමයි ලංකාවේ මුදලෙන් ඔයාට මෙතන වටිනාකම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් buy කියලා තියෙනවා. ඒ වගේම sell කියලා තියෙනවා. ඉතින් ඔයාට ඕන USDT buy කරන්න නම් ඔයා ක්ලික් කරන්න ඕනේ buy කියන එක. ඔයා sell කරන්න අවශ්‍ය නම් ඔයා ක්ලික් කරන්න ඕනේ sell කියන එක. ඊට පස්සේ ඔයාට මේ විදිහට sell at ටික බලා ගන්න පුළුවන්. මම නැවතත් මෙන්න buy කියන option එකට යනවා. මෙතනදී ඔයාට ඊට පස්සේ මුලින්ම කරගන්න ඕන දෙයක් තමයි දැන් ඔයා buy කරන කෙනෙක් හරි sell කරන කෙනෙක් හරි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා රුපියල් 30000ක USDT buy කරන්න යනවා කියලා හිතන්නකෝ. ඔයා සමහරට රුපියල් 30000ක sell කරන්න යන්නත් පුළුවන්. දෙගොල්ලොම එක කරන්නේ. හින්දා ඒක මතක තියාගන්න. ඔයාට තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් amount කියලා option එකක් තියෙනවා. අන්න ඒ amount කියන option එක click කරන්න. මේ තියෙන්නේ. අන්න ඒක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙතන amount එක දාගන්න පුළුවන්. ඔයා දැන් 30000ක් නම් මෙතනින් රුපියල් 30000ක් විදිහට දාගන්න. ටයිප් කරලා මෙතන කන්ෆර්ම් කරන්න. ඒ විදිහට කරාට පස්සේ ලෝඩ් වෙලා ඔයාට මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. එතනදි මොකද්ද කරේ? දැන් ඔයා දන්නවා P2P වල ගොඩක් ට්‍රේඩර්ස්ලා ඇඩ් දාලා තියෙනවා. ඉතින් දැන් ඔයාට 30000ක් නම් ගන්න අවශ්‍ය වෙන්නේ සමහර කට්ටිය ලිමිට් ඕඩර්ස් විදිහට දාලා තියෙනවා. ඒ කියන්නේ ලිමිට් කරලා තියෙනවා 50000න් උඩ ඒවා විතරයි ඒගොල්ලන් ගන්න කියලා. එතකොට ඔයා මේ විදිහට amount එකක් දාලා සර්ච් කරේ නැත්නම් වෙන්නේ අර 50000 ඇඩ් දාපුවා ඔයාට පෙන්නනවා. ඔයාට ඕනේ 30000යි. හැබැයි 50000 හැඩුත් පෙන්නනවා. එතකොට වැඩක් නැහැනේ. ඒ කියන්නේ ලිමිට් එක 50000යි. අනිවාර්යයෙන්ම අවම 50000ක් ගන්න ඕනේ ඇඩ් ඔයාට පෙන්නුවට වැඩක් නැහැ. එතකොට අන්න ඒ ඇඩ් ටික මෙතනින් ඔයාට නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තව දෙයක් කරන්න ඕනේ. මෙතන all payment method තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරලා මෙතන bank transfer කියන එක කරන්න. mobile top up කරනවා නම් ඔයගලන්ට ඒක කරගන්න පුළුවන්. මම නම් ඒක use කරලම නැහැ. කරන කට්ටියත් ඉන්න කලාතුරකින් ඔයාට ඒක ඕනනම් ඒක කරගත්ත හැයි නැත්නම් bank transfer කියන එක ක්ලික් කරලා ඒක කරගන්න පුළුවන්. මෙන්න මෙතන ටික් එක දාලා confirm කියන එක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ තව දෙයක් තමයි මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් අපිට තියෙනවා filter icon එක. මෙන්න මේ filter icon එක ක්ලික් කරන්න.
ෆිල්ටර් අයිකන් එක ක්ලික් කරලා මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් show only verified advertiser කියලා තියෙනවා. ඒකට ඔයාලට ටික් එක දා ගන්න පුළුවන්. ඊට පස්සේ ටයිම් එකත් ඔයාලට ඕන නම් මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මම all කියන එක දාලා තියෙනවා. ටයිම් එක කියන්නේ කොච්චර වෙලාවක් ඇතුළතද ඕඩර් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා දානවා buy ඔයා කරන්න යනවා USDT buy කරනවා ඇඩ් එකකට ගිහලා ඔයාගේ බයත් එක්ක බය නෙමෙයි සෙල. ඔයා buy කරන්න යන්නේ. සෙල එක්ක ඔයා chat කරන්න යනවා. හැබැයි යා online නෑ. පැය භාගයක් ඇතුළට දැන් ඔයා සිලෙක්ට් කරලා තියෙන පැය භාගය නම් පැය භාගයේ ඇතුළට ඕඩර් එක උනේ නැත්නම් ඒ ඕඩර් එක ඉබේම කැන්සල් වෙනවා. අන්න ඒකට තමයි අපි ටයිම් එකක් සිලෙක්ට් කරන්නේ. අන්න ඔය විදිහට සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඔයාට වෙරිෆයිඩ් සෙලර්ස්ලා බලා ගන්න පුළුවන්. දැන් මම 30000ක් දාලා තියෙන්නේ 30000ට වෙරිෆයිඩ් සෙලර්ස්ලා ටික ඔයාට බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාගේ amount එක දාලා ඔයාට වෙරිෆයිඩ් සෙලර්ස්ලා ගන්න පුළුවන්. වෙරිෆයිඩ් සෙලර්ස්ලා ගන්න එක ගොඩක්ම හොඳයි කියලා මම පෞද්ගලිකව හිතනවා. එහෙම නැතත් අවම buy කරද්දි හරි sell කරද්දි හරි ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඕඩර්ස් කීයක් දාලා තියෙනවද කියලා. අපි ඒකත් කතා කරන්න යනවා. දැන් උඩ ටික හරි. ඊට පස්සේ මම දැනට මෙන්න මේ ආයි වෙරිෆයිඩ් සෙලර් කියන එක ඕෆ් කරන්න. මොකද මම ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ හින්දා මෙතන ඕෆ් කරලා මම කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ අපි සෙල් කරද්දී බයි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කාරණා තමයි අපි දැන් සෙලර් කෙනෙක් හරි බයර් කෙනෙක් හරි තෝරන්න එපා. දැන් ඔයා USDT බයි කරනවා නම් ඔයා කරන්න ඕනේ සෙලර් කෙනෙක්ව තෝරන එක. ඔයා USDT සෙල් කරන්න යනවා නම් ඔයා කරන්න ඕනේ බයර් කෙනෙක්ව තෝරන එක. දැන් ඔන්න දැන් මම බයි වලට ඇවිල්ලා තියෙන්නේ. බයි වලට ඇවිල්ලා මම සෙලර් කෙනෙක් තමයි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම ඉන්න සෙලර්ව. මෙයාගේ නම තියෙනවා මෙතන. ඊට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා. මෙයාගේ විනාඩි 15යි. ඕඩර් එක විනාඩි 15ක් ඇතුළත කැන්සල් වෙනවා. ඒ වගේම එයා ට්‍රේඩ් 1670ක් දාලා තියෙනවා. ට්‍රේඩ් 1670ක් දාලා තියෙනවා. ඒකෙන් හරියට කම්ප්ලීට් කරලා තියෙනවා 197ක්. ඉතිරි තුනෙන් කියන්නේ එයා ඕඩර් ස්කෑම් කරලා ඒව කරලා කියන එක නෙමෙයි. එයාට ටයිම් එක ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ටයිම් එක ගිහිල්ලා එයාට ඕඩර් කම්ප්ලීට් කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙයාගේ ආවොත් එහෙම මෙයා ඕඩර්ස් 1745ක් කරලා තියෙනවා. එකෙන් රේට් එක තියෙනවා 100%ක්. එතකොට මේ සෙලර් ගොඩක්ම හොඳ සෙලර් කෙනෙක්. හරි. අන්න ඔය විදිහට අපි බලන්න ඕනේ සෙලර් කෙනෙක් හරි බයර් කෙනෙක් හරි තෝරද්දි අනිවාර්යයෙන්ම එයා කොච්චරක් සෙල් ඕඩර්ස් කරලා තියෙනවද ඒ ඕඩර් එකෙන් කොච්චරක් කරලා කියන්නේ හරියට ෆිනිෂ් කරලා තියෙනවද 100ට කොච්චරක් මේ රේට් එක කම්ප්ලීට් කරලා තියෙනවද ඕඩර්ස් වලින් රේට් එකක් විදිහට ගත්තොත් 100ට කීයක් කම්ප්ලීට් කරලා තියෙනවද කියලා ඔයා අනිවාර්යයෙන්ම බලන්න. ගොඩක් හොඳයි 95න් උඩ ඉන්න සෙලර් කෙනෙක්ව තෝරන එක. හරි. ගොඩක්ම හොඳයි 95න් උඩ ඉන්න සෙලර් කෙනෙක්ව තෝරන එක 100% ඉන්න සෙලර් කෙනෙක් තේරුවොත් ගොඩක්ම වටිනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඒකත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම බලන්න ඕඩර්ස් 5ක් 6ක් 7ක් කරලා තියෙන සෙලර් කෙනෙක් 100%ක් තිබ්බට සාමාන්‍යයෙන් ඕඩර්ස් 900ක් විතර කරලා 98ක වගේ ලෙවල් එකක ඉන්නවා නම් එයා අරයට වැඩිය හොඳයි. නමුත් අර 10 5 සෙල් කරපු කෙනා නරකයි කියනවා නෙමෙයි. අපි අපේ ෆන්ඩ් එක ආරක්ෂා කරගන්න ඕනේ. ඒ හින්දා ඔයාට ඒක හරියට බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ වගේ සයිඩ් එකෙන් තව අපේ රේට් පෙන්නනවානේ. ඒක ඊට පස්සේ නෙමෙයි මුලින් කරන්න ඕන දෙයක්. ඔයාට එයාගේ රේට් බලා ගන්න පුළුවන්. ඔයා ඒ රේට් එකට කැමතිද කියලා බලන්න. කැමතිද කියලා බලලා ඊට පස්සේ මම කිව්වා වගේ එයා ඕඩර්ස් කීයක් කරලා තියෙනවද? ඕඩර්ස් වලින් කොච්චරක් සාර්ථක විදියට ට්‍රේඩ් කරලා තියෙනවද? අන්න ඒ දේවල් බලන්න. මම මෙතන උඩ ඉන්න එක්කෙනාව සිලෙක්ට් කරන්නම් දැනට. සිලෙක්ට් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මම 30000ක් සිලෙක්ට් කරලා තියෙන හින්දා 30000 තියෙන ඔයාට කැමති ගාණක් මෙතනින් ආයි වෙනස් කරන්න පුළුවන්. ඔයාට මේ ක්‍රිප්ටෝ වලට ගිහිල්ලා USDT වලින් දාන්නත් පුළුවන්, ෆියට් වලින් දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාට තව ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. බැංක් ට්‍රාන්ස්ෆර් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ යාගේ කොච්චර කට්ටිය රේට් කරලා තියෙනවද ඒව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වැඩිදුර විස්තර මෙතන පල්ලෙහාන් තියෙනවා. ඒවත් ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් amount එක දාන්න. දැන් 30000 නම් 30000ක් මේ විදිහට ටයිප් කරන්න. ටයිප් කරලා ඉවර වෙලා ඔයාට තියෙන්නේ මෙතන buy කියන එක ක්ලික් කරලා order එක place කරන්න. buy කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ order එක ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ සෙලර් එක දැන් ඔයාට USDT සෙලර් කරන එක්කෙනත් එක්ක chat කරන්න. සෙල් කරන කෙනත් එක්ක chat කරන්න. chat කරලා ඔයා කියන්න. ඊට පස්සේ ඔයාට මෙයාගේ chat එක පෙන්නනවා. ඔයාට එයාත් එක්ක chat කරන්න පුළුවන්. ඊට අමතරව එයාගේ bank details ටික පෙන්නනවා. මම මෙතනදී order එකක් create කරන්නේ නැහැ. මොකද මට ඒක complete කරන්න මම දැන්ට USDT buy කරන්නේ නැහැ. මම ඔයාට USDT sell කරලා පෙන්නන්න live කොහොමද sell කරන්න කියලා. ඔයාට buy කරන්න තියෙන හරියටම මම sell කරනවා වගේම තමයි. එතකොට ඔයාට ඒකෙන් හැදිලි කරගන්නත් පුළුවන්. මෙතනදී ඔයාට කරන්න තියෙන buy කියන එක click කරලා sellerත් එක්ක chat කරන්න පුළුවන්. ඊට අමතරව එයාගේ bank details ටික පෙන්නනවා.
වා සෙලත් එක ටිකක් චැට් කරන්න චැට් කරලා ඉවර වෙලා යාගේ ෆෝන් නම්බර්ස් ඒවා තියෙනවද බලන්න මතක තියාගන්න ඔයා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කලින් ඔයා දැන් ඔයානේ මේකට සල්ලි දාන්න ඔයා USDT buy කරනවා නම් ඔයා තමයි මුලින් සල්ලි දාන්න ඕනේ එතකොට ඔයා සල්ලි දාන්න කලින් බලන්න මෙයා ඇක්ටිව්ද කියලා ඔයාට ඒ විදිහට ඇක්ටිව්ද කියලා බලන්න chat කරන්න පුළුවන් ඒ විදිහට chat කරලා reply කරාට පස්සේ ඔයාට පුළුවන් සල්ලි දාන්න සල්ලි දාලා ඉවර වුණාට පස්සේ ඔයාගේ receipt එක තියෙනවනේ ඒ receipt එක ඔයා නැවතත් chat එකට දාන්න chat එකට දාලා ඔයාට තියෙන්නේ ඔයා payment එක කරා කියලා Bybit එකේ යටින් පෙන්නයි ඔයාට complete කරා කියලා ඔයාට click කරන්න ඔයාට තියෙන්නේ ඒක click කරන්න ඒක click කරාට පස්සේ Bybit එකෙන් system එක හැදෙනවා දැන් ඔයා සල්ලි release කරලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඒ සෙලර් ඉන්නවනේ ඒ සෙලර් චෙක් කරලා ඔයාට එයාගේ USDT ටික රිලීස් කරනවා. ඔන්න ඕක තමයි සරලව buy එකේ වෙන්නේ. මම ඔයාට දැන් මේ USDT sell කරන්න ගියාට පස්සේ ඒක පැහැදිලි කරන්න. එතකොට ඔයාට buy එකත් හරියටම පැහැදිලි වෙයි. අපි දැන් යන් කොහොමද sell කරන්න කියලා බලන්න. මෙතන sell කියන option එකට යනවා. sell කියන option එකට ගිහලා මුලින්ම මොකද්ද කරන්නේ? මගේ දැනට මේ account එකට දාගෙන තියෙන්නේ. අතට මගේ account එක නෙමෙයි මේක. මේකට මම දාගෙන තියෙන්නේ USDT 20ක් දාගෙන තියෙනවා. එතකොට සාමාන්‍ය 6000ක් වගේනේ. මෙතන මම 6000 කියලා සර්ච් කරනවා සර්ච් කරාට පස්සේ මේ විදිහට වාට එනවා බලාගන්න පුළුවන් මෙතනදී වාට බලාගන්න පුළුවන් ඇඩ්ස් දෙකක් තියෙනවා මම මෙතනින් උඩ එක්කෙනාව සිලෙක්ට් කරනවා ඔය අර විදිහට මම කිව්වා වගේ දේවල් බලන්න මෙතන උඩ එක්කෙනාම කලින් හිටපු උඩ එක්කෙනාම ඉන්නවා මම එයාගේ එක මෙතනදි සිලෙක්ට් කරනවා මොකද මේ පල්ලෙහා කට්ටියගේ රේට් ගොඩක් අඩු නිසා මම මෙන්න මෙයාව සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා ඉවර වෙලා මම මෙතනට with crypto කියන ක්ලික් කරලා USDT 20ක් වෙන්න දානවා හරි මෙතනදී USDT 20ක් වෙන්න දානවා 20ක් වෙන්න දාලා තව ඊළඟ වැදගත් දේ ඒ තමයි අපේ බැංක් account එක ඇඩ් කරන එක මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් payment method එක select කරන්න තියෙනවා මෙතනදී අපි අපේ බැංක් account එක ඇඩ් කරන්න ඕනේ ඔයාලට තියෙන මෙන්න මේක උඩ ක්ලික් කරන්න ක්ලික් කරලා ඉවරලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් bank transfer කියලා option එක තියෙනවා ඒක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ account එකේ name එක පෙන්නනවා KYC verification කරපු name එක පෙන්නනවා ඊට පස්සේ මෙතන උඩින් ඔයාට bank transfer කියලා තියෙනවා ඒක වෙනස් කරන්න බෑ ඊට පස්සේ bank name එක තියෙනවා හරි bank name එක තියෙනවා ඔයා මෙතන name එක ලබා දෙන්න ඊට පස්සේ branch එක ඉල්ලනවා bank name එක කියන්නේ දැන් commercial ද NSD ද අන්න ඒ වගේ අහනවනේ අන්න ඒ name එක ලබා දෙන්න ඊට පස්සේ බෑන්ක් බ්‍රාංච් එක අහනවා බ්‍රාංච් එකේ නම ලබා දෙන්න ඊට පස්සේ කාඩ් නම්බර් තියෙනවා කාඩ් නම්බර් එක ඉල්ලද්දි ඔයාගේ කාඩ් එකේ නම්බර් එක ලබා දෙන්න යන්න එපා ඔයාට තියෙන්නේ මෙතනට ඔයාගේ account නම්බර් එකම ලබා දෙන්න ඔයාගේ account නම්බර් එකම මෙතනට ලබා දෙන්න ඊට පස්සේ පල්ලෙහායි මොබයිල් නම්බර් තියෙනවා ඔයා මොබයිල් නම්බර් එක ලබා දෙන්න ඊට පස්සේ මේ IBAN කියන එකට දෙන්න ඕනේ නැහැ payment details කියලා තියෙනවා ඒවට මුකුත් දාන්න ඕනේ නැහැ මේ QR code එකට දාන්න ඕනේ නැහැ ඊට පස්සේ වැදගත්ම එක තැන තමයි මෙන්න මෙතන bank account number කියලා තියෙනවා. දැන් කලින් අපි bank card number කියන එකට දැම්මානේ. අන්න එතනටත් දැම්මා වගේම අපේ bank account number එක මෙතනට දාන්න ඕනේ. මේක ඔයා අනිවාර්යයෙන්ම හරියට දාන්න, හරියට check කරලා details දාන්න. අන්තිමේදී සල්ලි නැති වුණොත් එහෙම ඔයාට මුකුත් කරගන්න වෙන්නේ නැහැ. නිකන් හරි ඒගොල්ලන් සල්ලි දාලා ඔයාගේ වෙන account එකට සල්ලි ගියොත් ඒකට Bybit එකට මුකුත් කරන්න විදිහක් නැති හින්දා අනිවාර්යයෙන්ම account details ටික හරියට දාලා මෙතනින් confirm කරන්න. ඔයා විදිහට bank details දීලා bank account එක add කරගත්තට පස්සේ ඔයාගේ account details ටික උඩින් පෙන්නයි ඊට පස්සේ ඒක select කරලා confirm කරන්න. අන්න ඔය විදිහට තමයි අපේ bank account එක P2P වලට add කරගන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේකේ order එක complete කරන්න. ඒ වගේම මෙතනින් ඔයාගේ bank account details ටික මෙතන පෙන්නනවා. ඒක double check කරගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ seller ගේ number එකක් තියෙනවා. ඔයා ඒවා අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. ගොඩක් වෙලාවට chat එකට එනවා. ඔයාට පුළුවන් මෙතනින් මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. ඊට පස්සේ මම මෙතන sell කියන option එක click කරනවා. ඊට පස්සේ අපේ authenticator එක ලබා දෙන්න වෙනවා. ඒක ලබා දෙන්න. ලබා දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් buyers name කියලා එයාගේ නම ලබා දෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ order එකේ details ටික මෙතන ලබා දීලා තියෙනවා. ඊට පස්සේ contact buyer කියලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ අර මම කලින් කියපු details ටික ඒ විදිහටම තියෙනවා. ඔයාට තියෙන මෙතන contact buyer click කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් මෙතනදි chat කරන්න. ඉතින් මෙන්න මේ ටිකම තමයි ඔයා buy කරන්න යද්දිත් කරන්න තියෙන්නේ. ඒ විදිහටම ඔයා contact seller ගේ buyer කියලා ඇත්තේ ඒක buyer කියන එක click කරලා ඔයාට පුළුවන් chat කරන්න. ඒ විදිහට වැඩ ටික කරගන්න. අපි දැන් බලමු මෙයා කොච්චර වෙලාවකින් සල්ලි දායිද කොහොමද වෙන්නේ කියලා.
දැනට විනාඩි 5ක වගේ කාලයක් ගිහින් තියෙනවා. තාම මේ බය ඔන්ලයින් ඇවිල්ලා නැහැ. මම මෙයා පේමන්ට් එක කරනවා පැය භාගයක ටයිම් එකක් තියෙනවානේ. එතකම් මම ඉතිරි ඔප්ෂන් ටික ගැන ඔයාලට පැහැදිලි කරන්න. මේක උනාට පස්සේ අපි බලමු එතනින් ස්ටෙප් ටික එතනින් එහාට අපිට තියෙන්නේ USDT ටික රිලීස් කරන්න විතරයි. මම ඒකත් ඔයාලට පෙන්නන්න. මෙතනින් මම දැනට බැක් වෙනවා. අපි බලමු මෙයාගේ ආවේ නැත්නම් තව විනාඩි 23ක් තියෙනවා. ඒක ආවේ නැත්නම් අපි වෙන සෙලර් කෙනෙක්ව කන්ටැක්ට් කරගමු. මම මෙතනින් ආයෙ බැක් වෙනවා ඔන්න. බැක් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉන්නේ මෙතන ඕඩර්ස් කියන ඔප්ෂන් එකේ. ඕඩර්ස් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මගේ දැනට පෙන්ඩිං එක ඕඩර් එකක් යනවා. එතන විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇඩ්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඇඩ්ස් වලට ආවට පස්සේ ඊට පස්සේ ඔයාලට මේ වගේ නෝටිස් එකක් එයි. මෙතන චෙක් ඩීටේල්ස් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් කන්ෆර්ම් කරන්නත් පුළුවන්. ඒක ඕගොල්ලන් කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ විදිහට තියෙනවා. අපි post now කියන එක ක්ලික් කරමු. ක්ලික් කරාට පස්සේ අපිට නික්නේම් එකක් ලබා දෙන්න වෙනවා. මෙතන නේම් එකක් ලබා දෙන්න. මම මේ විදිහට ලබා දීලා මෙතන මේවා කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙතන apply now කියලා දෙනවා. අපි apply now ක්ලික් කරලා බලමු. apply now කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්න නම් ඒ විදිහට buy කරනවා sell කරනවා කියලා ඇඩ් එකක් දාන්න නම් අපිට නිකම්ම දාන්න බෑ. ඒකට requirement එකක් තියෙනවා. අපි normal ad එකක් දාන්නත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේගොල්ලන්ගේ application එකේ required ටිකක් තියෙනවා. අපේ මොබයිල් නම්බර් එක ලින්ක් කරන්න ඕනේ, ඊමේල් එක, ඊට පස්සේ ID verification, register වෙලා දවස් 7කට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම P2P orders 5ක් දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ දවස් 30ක කියන්නේ අපේ order complete කරන rate එක 180ට වැඩි වෙන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඕඩර්ස් 5ක් දාලා තියෙන්න ඕනේ. එන්න විදිහට ඕඩර්ස් 5ක් දාලා තිබ්බට පස්සේ තමයි අපිට ඇඩ් එකක් දාන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ වෙරිෆයිඩ් ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්න නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට අදාළ රික්වයර්මන්ට් එකක් තියෙනවා. මෙන්න මේවා අපි කම්ප්ලීට් කරන්න ඕනේ. අපිට නිකන් හිතුන ඵලයට ගිහිල්ලා අපිට බෑ ඇඩ් එකක් දාලා මේ විදිහට USDT buy sell කරන්න. ඉතින් අන්න ඒකත් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාට කොච්චර ඕඩර්ස් දාලා තියෙනවද ඒ විදිහට බලා ගන්න පුළුවන්. පේමන්ට් මෙතඩ් ඒ විස්තර බලා ගන්න පුළුවන්. රේට් ඒ දේවල් බලා ගන්න වගේම ඔයාගේ නේම් එක මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ දේවල් ඔන්න ඔයාට කරගන්න පුළුවන්. සරලව ඔන්න ඕක තමයි. ඉතින් තව කියන්න තියෙන්නේ අපි දැන් අපේ ඕඩර් එකේ තත්ත්වය බලමු. තාම මැසේජ් එකක් දාලත් නෑ. මට පේමන්ට් එක ඇවිල්ලත් නෑ. අපි බලමු තව ටික වෙලාවක්. ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් ඕඩර් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. මෙයා මට ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. මට සල්ලි ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම චෙක් කරන්න. ස්ක්‍රීන්ෂොට් එක විතර බලලා ඉන්න එපා. මැසේජ් බලන්න, account එක ගිහලා බලන්න සල්ලි ඇවිල්ලාද කියලා. අන්න ඒ විදිහට චෙක් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ පේමන්ට් එක රිලීස් කරන්න මෙතනින් බැක් වෙන්න. බැක් වෙලා මෙතන පල්ලෙහාන් ඔයාට බලා ගන්න පුළුවන් රිලීස් now කියලා තියෙනවා. ඒ විදිහට ඔයා රිලීස් now කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහටම මේ විදිහට තියෙනවා. ඔයාට සල්ලි ආවේ නැත්නම් ඔයාට යට එක ක්ලික් කරන්න පුළුවන්. දැන් මට සල්ලි ආපු හින්දා මම මෙන්න මේක ක්ලික් කරනවා. ක්ලික් කරලා රිලීස් now කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මට Google Authenticator එක ඉල්ලනවා. ඊට පස්සේ ඕගොල්ලන් මෙතනට Google Authenticator එක ලබා දෙන්න. ඕගොල්ලන්ට පේමන්ට් එක ලැබුණේ නැත්නම් අර විදිහට ලැබුණේ නැහැ කියලා ක්ලික් කරන්න. ඒ වගේම රිලීස් now කියන බටන් එක තිබ්බනේ. ඒක එහා පැත්තේ එකක් තිබ්බා. මට contact මට හරියට මතක නැහැ. අන්න ඒක ක්ලික් කරලා ඔයාට පුළුවන් support එක අරගන්න. ඒ කියන්නේ එයා සල්ලි දාලා තියෙන දැන් මං සෙල් කරන්න එයා සල්ලි දාලා කියලා බොරු රිසිට් එකක් එවලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒත් ඔයා රිලීස් කරන්න යන්න එපා. ඔයාගේ account එකට සල්ලි ඇවිල්ලා නැත්නම් ඔයාට පුළුවන් contact කරලා support එකෙන් ඔයාට support එකක් ලබා ගන්න පුළුවන්. දැන් මම මෙතනට authenticator code එක ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ order එක complete කියලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට Bybit එකෙන් USDT buy කරන්න වගේම sell කරන්නේ. sell කරත් අපි දැන් USDT buy කරන්න යනවා නම් මම මේ කියපු step ටිකම follow කරන්න වෙන කිසිම දෙයක් ඔයාට කරන්න නැහැ. මං හිතනවා ඔයාට ඔක්කොම පැහැදිලි වෙන්න ඇති කියලා. buy කරන එකත් මේ විදිහටමයි තියෙන්නේ. ඔයාට ඒ step ටික follow කරන්න නම් ඒ විදිහටම buy කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් back එන්න. back ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන live එක order එකක්වත් දැන් නැහැ. ඊට පස්සේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනදී අපේ එක ඕඩර් එකක් තියෙනවා. මෙතන ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්න ඕන අර විදිහට ඇප්ලයි කරන්න ඕනේ. ඒකට අපි ඕඩර්ස් 5ක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි P2P සම්බන්ධව තියෙන Bybit P2P සම්බන්ධව කියන්න තියෙන්නේ. මම හිතනවා ඔක්කොම ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් වීඩියෝට අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.